Hate it when my doubts and my fears swell up like the ocean. It feels like I could drown in my tears. Everything's overflowing. Scared that I won't get it right. කොහොමද guys? Find Me Store YouTube channel එකට ආයිබෝන් කියලා පිළිගන්නවා. අද ගෙනල්ලා තියෙන්නේ තවත් ඉන්ට්‍රෙස්ටිං වීඩියෝ එකක්. හැමෝම අපෙන් අහපු වීඩියෝ එකක්. 5000ට අඩුවෙන් ගන්න තියෙන full option තියෙන pistol එකක් මොනවද කියලා. ඉතින් super fast pistol එකක් වුණා අද අපි ගෙනල්ලා තියෙනවා M1911 model එක. දැන්ම subscribe කරලා set වෙලා ඉන්න. මේ වගේ videos දිගටම බලන්න පුළුවන්. එතකොට ඔයාලට දාපු ගමන්ම You just gotta be fearless. You just gotta රයිට් ඉතින් අද අපි කතා කරමු Colt M1911 custom කියන මේ ගන්න එක ගැන. ඉතින් ඊට කලින් කියන්න ඕනේ මෙන්න මේ බුලට් එක තමයි මේකට එන්නේ. මේක ඔයාලට වෙනම ගන්න වෙනවා. මේකට ලැබෙන බුලට්ස් 10ක් විතර තමයි ඔයාලට ලැබෙන්නේ මේකට. ඉතින් බුලට්ස් 10ක් කොහොමත් මදි. ඔයාලට ඉස්සර ටෙස්ට් කරලා බලන්න. ඉතින් කමක් නැහැ මේකත් එක්ක ලැබෙන බුලට්ස් 10 අරගෙන try කරලා බලන්න. මෙතන බුලට් සාමාන්‍යයෙන් 550ක් 500ක් අතර ප්‍රමාණයක් තියෙනවා. ඔයාලට රුපියල් 500කට මේ පැක් එකක් අපෙන් ගන්න පුළුවන්. ඒකත් මුලින්ම මතක් කරනවා මේ BB බුලට් එක තමයි 6mm BB බුලට් එක තමයි මේකට යූස් කරන්නේ. රයිට් ගන්න එක ගැන අපි කතා කරොත් අපි ඉස්සෙල්ලා කතා කරමු. ඔයාලට කලෙක්ෂන් එකක් තියෙනවා. මේ වගේ ලොකු කලෙක්ෂන් එකක් තියෙනවා. ඕන කෙනෙකුට ඔන්න ගන්න පුළුවන් ඉවරයි කියලා කියන්නේ නැහැ. ඉතින් මේ ගන්න එක ඔයාලට රුපියල් 5000ට අඩුවෙන් ගන්න පුළුවන්. හැමෝටම ගන්න පුළුවන් බජට් එකක්. හැබැයි පවර් එකේ එහෙම කිසි අඩුවක් නැහැ. ඔප්ෂන් වල කිසි අඩුවක් නැහැ. අපි අද කතා කරමු මේකේ තියෙන ඔප්ෂන්ස් ගැන. ඊට අමතරව ෂූට් කරලාත් බලමු මේකේ කොහොමද පර්ෆෝමන්ස් කියලා. ඉතින් මේක ඔයාලට ඩිලිවරි එකත් එක්ක තමයි 5000ට අඩුවෙන් ගන්න පුළුවන්. අපි එකක් අරගෙන බලමු. සාමාන්‍යයෙන් මේක මැටීරියල් එක වලට බැලු බැලමට පේනවා ඇති. ටිකක් මේ ABS මැටීරියල් තමයි යූස් කරලා තියෙන්නේ. මේ ටික නම් ප්ලාස්ටික් ගතියක් තියෙනවා. මේවා නම් ABS තමයි හදලා තියෙන්නේ. hard plastic තමයි යූස් කරලා තියෙන්නේ. මේ ටික normal plastic යූස් කරලා තියෙන්නේ. මෙතන nuts වලින් තමයි තද කරලා තියෙන්නේ. එතකොට හොඳට compact size එකක් අතට ඔයාලට බැලුවම තේරෙනවා ඉතින් මෙතන custom කියලා mention කරලා තියෙනවා. මෙතනත් ultra CDP2 කියලා mention කරලා තියෙනවා. මගේ අතත් එක්ක ඔයාලට size එක මම හිතනවා idea එකක් ඇති කියලා. එතකොට මේක semi metal series එකට තමයි මේකත් අයිති වෙන්නේ. මොකද මේක barrel එක metal ඇවිල්ලා තියෙන්නේ. hard metal barrel එකක් ඇවිල්ලා තියෙන්නේ. හැබැයි සාමාන්‍යයෙන් මේක අතට ඇත්තම කිව්වොත් ලොකු weight එකක් නැහැ. සාමාන්‍යයෙන් ග්‍රෑම් මං හිතන්නේ 200ක් විතර තමයි මේකේ. මං මේකේ ඔයාලට බර මයින වීඩියෝ එකක් මේකේ දාලා ඇති. weight එක scale එකකට දාලා weight එක මයින එකක් මට ඇත්තට මතක නැහැ. දැන් මේකේ සාමාන්‍යයෙන් ග්‍රෑම් 200ක් විතර තමයි මං හිතන්නේ මේක අතට ගත්තම තේරෙන්නේ. අපේ Beretta model වලට වැඩි ඉතින් බර අඩුයි මේකේ. හැබැයි price එකත් එක්කනේ price range එකත් එක්කනේ. ඉතින් මේක හැබැයි පවර් එක ගත්තොත් එහෙම මේකේ පවර් එකේ නම් කිසිම වෙනසක් නැහැ. හොඳ පවර් එකක් තියෙනවා. ඉතින් දැන් ඔයාලා බලන්න ඇති මේ ගානකට මේක ගන්න ඕනේ ඇයි කියලා. ඉතින් ඔයාලට ගන්න එකක් ගන්න ආසාවක් තියෙනවා නම් මේ වගේ toy pistol එකක් අරගෙන හොබි එකට සෙල්ලම් කරන්න ෂූට් කරන්න ආසාවක් තියෙනවා නම් මේක වලට buy කරන්න පුළුවන්. ඉතින් මේකේ ස්පෙෂල් එක මොකද්ද? රුපියල් 5000කට අඩුවෙන්. එතකොට ඒ රේන්ජ් එකේ ඇයි මේක ඔයාලා මිලදී ගන්නෙ? මොකද්ද මේකේ තියෙන වාසි? ඉතින් අපි ඒක කතා කරමු. වාසි තමයි මේක ඉස්සෙල්ලම මේ බැරල් එක මෙටල් ඇවිල්ලා තියෙන්නේ. ඔයාලට අර ක්වොලිටි එක හොඳයි ඒ නිසා. මොකද බැරල් එක මෙටල් ඇවිල්ලා තියෙනවා කියන්නේ සාමාන්‍යයෙන් සැලකිය යුතු පොඩි බරක් තියෙනවා. හැබැයි ග්‍රෑම් 200ක් විතර තමයි. අර ප්ලාස්ටික් ගතියට වඩා ටිකක් සොලිඩ් මේ හොඳ මැටීරියල් එකක් තමයි යූස් කරලා තියෙන්නේ. මේ ටික තමයි ප්ලාස්ටික් එන්නේ. ඊට පස්සේ අනිත් එක තමයි මෙතන සේෆ්ටි තියෙනවා. මෙතන ඔයාලට අතට මේක මෙතන බටන් එක ප්‍රෙස් වෙනවා. මේ ගන්න එක එන ෆීචර් එකක් ඒක. මෙතන ප්‍රෙස් කරගෙන ඔයාලට හොඳට grip එක grip කරගන්න පුළුවන් මේ විදිහට. මෙතන grip කරාම මෙතන lock එක release වෙනවා. ඊට අමතරව ඔයාලට මෙතන හැම එක තියෙනවා. හැම එක lock වෙන්නේ හැම එකේ. ඔයාලට lock වෙන හැම ඕනනම් ඒ guns අපේ ගාව තියෙනවා. ඉතින් හැම එක lock වෙන්නේ නැහැ. මේකේ ඔයාලට safety on කරලා තියන්න පුළුවන්. මෙතන safety on කරලා තිබ්බොත් මේක ඔයාලට නිකන් තියලා තිබ්බට බුලට්ස් දාලා තිබ්බට මේක කාටවත් ලෝඩ් කරලා ෂූට් කරන්න බෑ. මේක අන්ලොක් කරොත් තමයි ඔයාලට මේකෙන් ලෝඩ් කරලා ෂූට් කරන්න පුළුවන් වෙන්නේ. එතකොට මේක
ස්ප්‍රින් පවර් ගන්න එකක්. මේක ස්ප්‍රින් ලෝඩඩ් තමයි මේක ඇවිල්ලා තියෙන්නේ. 1/1 වල ලෝඩ් කර කර ෂූට් කරන්න ඕනේ. මේකට බැටරි පවර් එහෙම මුකුත් දෙන්නේ නැහැ. ෆුල් මැනුවල් එකනේ ගන්න එක. ඉස්සරහින් ලෝඩ් කරලා ෂූට් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මේකට එන තව ෆීචර් එකක් තමයි මේකේ තියෙනවා ස්ලයිඩර් ලොකින් ෆන්ක්ෂන් එක තියෙනවා. එතකොට ඔයාලට මේකට බුලට්ස් දාලා ලෝඩ් ෂූට් කරලා බුලට් ඉවර වුණාට පස්සේ ස්ලයිඩර් එක ඔටෝ ලොක් වෙනවා. ඒකට ඔයාලට දැනගන්න පුළුවන් බුලට්ස් ඉවර වෙලා කියලා. ඇත්ත ගන්නවල තියෙන්නේ ස්ලයිඩර් එක ලොක් වෙන්නේ පිටපස්සට ගිහිල්ලා. අන්න ඒ වගේ මේකේ ස්ලයිඩර් එක ලොක් වෙනවා. ඔයාලට මෙහෙම පාදට කරලා ස්ලයිඩර් එක අන්ලොක් කරගන්න පුළුවන්. ඉතින් තව මේකේ තියෙන ස්පෙෂල් දෙයක් තමයි මේකේ සාමාන්‍යයෙන් FPS රේට් එක 180ක් විතර තියෙනවා. 170 180 ඒ වගේ රේන්ජ් එක යනවා. සාමාන්‍යයෙන් ඒ වගේ රේන්ජ් එකකට මේ ප්‍රයිස් රේන්ජ් එකට යන්න පුළුවන් කියන්නේ ගොඩක් හොඳ ගන්න එකක් මේක. එතකොට අපි දැන් ෂූට් කරලා බලමු කොහොමද මේකේ. අනිත් එක මේකේ ඇකියුරසි එකත් සාමාන්‍යයෙන් සැලකිය යුතු මට්ටමක තියෙනවා. හොඳ මට්ටමක තියෙනවා. අපි ෂූට් කරලා බලමු. ඉතින් මේ වගේ තමයි ගන්න එක අපියරන්ස් එක තියෙන්නේ. මේ විදිහට තමයි ගන්න එක බොක්ස් එකේ එන්නේ. ඔයාලට මේ බොක්ස් එක ඇතුලේ තියෙනවා පොඩි බුලට්ස් පැක් එකක්. ඔයාලට ඊට අමතරව බුලට්ස් ගන්න ඕන. මේ වගේ අපේ ගාව මේ වගේ ලොකු පැක් ඔයාලට ගන්න ඕනේ නැහැ. රුපියල් 100 ඉඳලා බුලට්ස් තියෙනවා. රුපියල් බුලට් 100ක් ඔයාලට ගන්න පුළුවන්. 200 300 ඉඳලා ඔයාලට බුලට් ඕන නම් 5000 6000 වෙනකම් ගන්න පුළුවන්. රයිට්. අපි පොඩ්ඩක් බොක්ස් එකක් අරගෙන බලුවොත් එහෙම මේකේ M1911 කියලා මෙන්ෂන් කරලා තියෙනවා ස්පෙෂල් ස්ටයිල් කියලා. ඉතින් මෙතන තව වෝනින් එකක් දීලා තියෙනවා මේක හියුමන් නෝ ඇනිමල්ස් ලට මේක යූස් කරන්න එපා ෂූට් කරන්න එපා කියලා. ඊට පස්සේ මෙතන 14 ප්ලස් කියලා 14ට වඩා උඩ අයට මේක වඩාත් සුදුසුයි කියලා මෙන්ෂන් කරලා තියෙනවා. මෙතනත් නේම් එක දාලා තියෙනවා යාළගේ ලෝගෝ එක. රයිට් අපි මැගසින් එකට බුලට්ස් ටික ලෝඩ් කරගෙන බලමු. ඔය විදිහට ඔයාලට ගන්න එකට ෆිට කරගන්න පුළුවන් මැගසින් එක. ඊට පස්සේ ඔයගේ ලෝඩ් කරගන්න පුළුවන්. ඔය වගේ ෂූට් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ පාය එකක් තියෙනවා. ඒකට පව එක බලා ගන්න පුළුවන් මං හිතන්නේ. ටාගට් එක ඔයාලට පේනවා නේද? මෙතන තියෙන්නේ. ඉතින් ගන්න එක බුලට් නැති වුණාට පස්සේ මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන් ඔයාලට. මේක බැරල් එකත් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ ඒක රිලීස් කරගන්න මේ රිලීස් බටන් එක යූස් කරන්න පුළුවන් මේ විදිහට. ඉතින් ඔයාලට මේක අපෙන් දැම්ම ඕඩර් එකක් දාගන්න පුළුවන්. දැන් මේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න. කෝල්ස් ගන්න එපා. WhatsApp එකට මැසේජ් එකක් විතරක් දාන්න. ඔයාලට මේක රුපියල් 5000ට අඩුවෙන් මිලදී ගන්න පුළුවන් වගේම ඩිලිවර් කරගන්නත් පුළුවන් 5000කට අඩුවෙන්. ඉතින් මේ වගේම තව අයිටම්ස් ගොඩක් අපේ ගාව තියෙනවා. ඔයාලා දැන් දන්නවත් ඇති අපේ YouTube channel එක බලන අය, subscribe කරලා තියෙන අය, අපේ WhatsApp channel එකේ ඉන්න අය නම් මේවා ගැන හොඳටම දන්නවා. එයාලා සමහරට මේවා buy කරලත් ඇති. ඔයාලටත් පුළුවන් අපේ WhatsApp channel එකට join වෙන්න. පහළ description එකේ details දාලා තියෙනවා. link එක දාලා තියෙනවා. link එක click කරගමම්ම channel එකට තමයි යන්නේ. ඔයාලට එතනින් log වෙන්න join වෙන්න පුළුවන්. join වෙලා ඉන්න. ඉතින් අපි දාන අලුත් ප්‍රොඩක්ට්ස් වලට බලා ගන්න පුළුවන්. අපි ගෙන්නන අලුත් ප්‍රොඩක්ට්ස් වලට ඉක්මනට බලා ගන්න පුළුවන් මිලත් එක්කම. YouTube එකේ සමහර දේවල් වල මිල අපිට ඩිරෙක්ට් කියන්න අමාරුයි. ඒ නිසා හැබැයි WhatsApp channel එකේ එහෙම නෑ. ඔයාලට මිල ෆොටෝ එකත් එක්කම මිල වෙලෙම දාන්න පුළුවන් අපේ channel එකේ. channel එකට join වෙලා ඉන්න.
ඉතින් මේ වගේ අයිටම්ස් අවිස්සාර ගොඩක් එන්න තියෙනවා අපේ channel එකත් එක්ක join වෙලා ඉන්න YouTube channel එකත් එක්කත් join වෙලා ඉන්න